හරි. එහෙම ඉතින් ඔයාලට අදකුවද නම් තියෙන තරම් කියන්නේ උනාට මම හිතුවා නිකන් ඉන්න එකේ වීඩියෝ එකක් කරා. හොඳයි. දාලා ගලවලා දානම කරනවා. හරි. මමද පුල්ලස කරනවා. කියන්නේ මට ඔප එකක්. ඒක හරියට එකක් වෙනස් හින්දා මම හිතුවා කරන්න වීඩියෝ එකක්. ඉතින් ඒක වෙනද මේක සිංගප්පූර් කරි ෆ්ලේවර් එකක්. කරි ෆ්ලේවර් එකක් කොහොමද? ඒකේ වද්ද ප්‍රයිස් එක මොකක්ද මන් දන්නේ නැහැ. මේකේ මම ඇත්තට මේක හදාගන්න මුලින්ම තේරුන්නේ නැහැ. මම ඊට පස්සේ බලලා දැන් සමහර ඒවල වීඩියෝස් උත් නැහැනේ. මේ සමහර ෆ්ලේ නූඩ්ල්ස් හදන විදිය. ඊපස්සේ ඒකේ තිබ්බේ වෙන මේ වගේ ෂෂේ පැකට් දෙකක්. මේ තියෙන්නේ මෙන්න මේ වගේ. එකක් තියෙන්නේ කරි ප්‍රීමික්ස් කියන එකක්. ඊට පස්සේ සුප් බේස් එකක් තියෙනවා. මං කරේ මුලින්ම වතුර මිලිටර් 500ක් වගේ අරගෙන දාලා එක හැදුවා. හොඳේ. ඒ කියන්නේ අර 500ක දාලා චුට්ටක් නූඩල්ස් ටැබ් එකක් තියලා අර කරි ප්‍රීමික්ස් එක දාලා හැදුවා. හොඳේ. මේ තියෙන්නේ හරි එල්ලේ නෝ යස්සේ ඊට පස්සේ කියන්නේ මම ඒක හිම කරාට පස්සේ ඒක ටිකක් සුවඳ ආවේ අර මැගි එකේ පොල් කිරි ජැකට් එක තියෙන්නේ අන්න ඒ සුවඳමයි 100%ම මේ ඒකේ ටිකක් තියාගත්තා වගේ පෙන්නන්නේ මේ තියනද අර මේ රහත් පොල් කිරි පැකට් එකක් කරාම තමයි අයක පොල් කිරි දාපහා රහයි ඊට පස්සේ මොන හරි වැරද්දක් තියෙනවා නම් ඔයාලා කියන්න හොඳ. නෑ වැරද්දක් තියෙනවා. මම දන්නේ නැහැ ඇත්තට මේක හදන්න මේ. මම එහෙ වැඩි නූඩ්ලස් ලවා කෙනෙක් නෙමෙයි. අම්බෝ එකම දෙයක් හරි සැර ෆ්ලේවර් එකක්. හොඳයි නේද? තියනවාද? මම දන්නේ නැහැ ඇත්තටම මම දැන් දාන්නේ. ඇත්තටම සෝරි මම මේ ෆස්ට් ටයිම් එහෙම එකක් කරනවා නිකන් TikTok කරාට මේක ඉන්න මම ඒක මික්ස් කරලා බලන්න. තාම රස්නේ හොඳයි. නැත්තම් කියවයි ඉවිච්ච නූඩ්ලස් එක දැම්ම කියලා. මම දන්නේ නැතුව ඉතින් මම හැටි. සුවඳ අවුලක් නෑ යාර කරි ෆ්ලේවර් එකේ රස හරියට අනේ මට නම් ඇත්ත කියනවා මට නම් එක සෙට් නෑ. දැන් ඊට පස්සේ අනපු විදිය ගැනවත් කියවයි දන්නේ හරියට අනන්නවත් දන්නේ නැහැ කියලා. එහෙම තමයි මම අනන්න දන්නේ තමයි. මම ඉන්නවා විතරයි මම I don't know how to prepare something. ආබේ රහයි. දැන් රහයි. ඒ කියන්නේ මං හිතන්නේ මික්ස් වුණාම රහ. ඒක මික්ස් වුණාම රහයි. හොඳයි. මං චීස් වෙජස් ටිකක් ගත්තා. ඒක ගලව ගන්න බෑ කියන්නේ මේ.
මේ රැවුල වෙලා දැන් කැත ඇති ඒක තියෙන්නේ හොඳයි ඒක නැතත් බයිර කට්ටියක් ඉන්නේ මට හරි මං චීස් මික්ස් අනේ මේක විනාඩි 5ක් යනවා මේක දිග වැඩනම් ඇති මම දන්නේ නැහැ මේ මොකද මේ මට තේරෙන්නේ නැහැ වීඩියෝ එකක් හරියට කරන්න. ඇත්ත කියන්නේ මම එඩිට් කරද්දී උනත් ඔය ඕනටි පාවට එඩිට් කරනවා. ඇත්තට මම වීඩියෝ එකක් ගත්තම හරියට එඩිට් කරන්නෙත් නෑ. ඒක නිකම්ම පෝස්ට් කරනවා. ඉතින් වයිරල් යන්නෙත් නෑ. ඉන්න අපි කාලා බලමු. ඉන්න ෆයිනල් ලුක් එක බලමු. ඒක එච්චර තද පාටකුත් නැහැ. ඒ තවලකුත් නැහැ. ඒක මම හිතනවා. ඒක මාරහයි ඒක මාරවරහයි යන්න වචන නෑ ඒක මාරවරහයි මේ බලන්න සම්පූර්ණ මේ කන්න බෑ නේද? ඔයාලා බලන් ඉද්දි මට කන්න බෑ. එච්චරයි. ඔයාලා හදාගෙන මට කන්න බෑ. ඉතින් මේක තමයි මේක මේ සිංගප් එකක්. අම්මා එව්වේ මට මේ ඉතින් මම දන්නේ මේක මොකක්ද බ්‍රෑන්ඩ් එක? ප්‍රයිම් ටේස්ට් කියලා එකක්. මම හිතන්නේ බ්‍රෑන්ඩ් එක නැති ප්‍රයිම් ටේස්ට් කියලා මේ මුන්ගේ පැත්තක තියෙන බ්‍රෑන්ඩ් නේම් එකක් මම හිතන්නේ. කරේ එක නෝඩ්ලෙස් නරවමටික් කරිස මේ තව ෆ්ලේවර් එකක් තියෙනවා නේ මෙතන තව එකක් තියෙනවා නේ තව එකක් තියෙනවා ඒක අපි try කරලා බලනවා ඒක මේ කොණ්ඩේ තෙතයි තාමි මේ ඇත්තට කිව්වොත් මම නැගිට අද 9ත් පහුවෙලා ඊට පස්සේ බෑන්ඩ් එක විසඳ ඕනේ හේතුවේ අනේ TikTok ස්ක්‍රෝල් කර කර හිටියා එහෙම වෙලා ගියා මේ වීඩියෝ ගොඩක් දිගයි බලන්න කම්මැලියි ස්කිප් කරනවා නේ ස්කිප් කරලාම දාන්න මොකද කොහොමද ඉතින් මගේ මේ තප්පර පාල වීඩියෝ ගත්තත් දැම්මත් උඹලා තප්පර දෙකක් තුනක් බලයි ස්කිප් කර මිනිස්සුනේ ඉතින් ඕකත් ස්කිප් කරලා දාපන් මේ කොණ්ඩේ තාම තෙතයි ඒකයි මෙහෙම තියෙන්නේ මේ ඉතින් එච්චරද වීඩියෝ එක අතර මේ මගේ ෆස්ට් වීඩියෝ එක එහෙම ගන්න එහෙම කරා නිකන් ගොන් වීඩියෝ නේ කරන්නේ කොහොමද තම එකත් ගොන් තමයි මම දන්නවා උනාට මේ ෆොටෝ රිවිව් එකක් කරන්නේ ෆස්ට් ටයිම් ඉස්සරහට ගේන්න මේ ලැජ්ජාව ටිකක් තියෙනවා කියලා දන්නවනේ ඉතින් ඕනම කෙනෙක් ලැජ්ජාව කියන එක තියෙනවා ඉතින් මට ලැජ්ජාව උපතින්ම තියෙනවා ඉතින් ඒකින්ද කිසිම දෙයක් කරන්න ඇත්තටම කිනාඩ 10කට ලඟ ඉන්න එනවා මට බෑ මේ කපන්න කොටන්න දැනක් නෑ මොකද ඇත්තට තාමට කපන්න කොටන්න බෑ මෙහෙම අප්ලෝඩ් කරනවා බලනවා නම් බලපන් නැත්තම් නිකන් හිටපන් සවුන්ඩ් එක හොඳට ඇහෙනවද කියලා මම බලන්නම් බලලා එහෙම නැත්නම් ආයමත් කරන්න නම් බෑ ආය කරන්න එච්චරයි ආය කරන්න බෑ එච්චරයි මේ හරි ඉතින් සෝස් බබල ටික හොඳට පරිස්සමෙන් ඉන්න මම යනවා බයි මුත්සන්න පරිස්සමෙන් ඉන්න ජේස්පිට